විභාගයට නෙවි සූදානම් කරන්න ඕන අධ්‍යාපනය වෙනුවෙන්. ඒක තමයි පළවෙනිම දේ. සර්ව සම්පූර්ණ වෙන්න ඕන, ඉහළම ලකුණු ගන්න ඕන. ඒ අයට අර තමන්ගේ දක්ෂ දේවල්වත් ඉටු කරගන්නට බැරි වෙනවා. අපි දෙමාපියෝ ගොඩක් සමහර වෙලාවට මේ දරුවාගේ අර හැකියාවට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමහර වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන් වලදී පවා දරුවාට සමහරලාට තවත් පීඩනය වැඩි වෙන විදිය ක්‍රමවේද කියලා දෙනවා. තාමත් දක්ෂ අය එනවා මානසික වැටිලා සමහරට 90 ගණන් ගන්න අය 100ක් ගන්න බැරුණා කියන අයත් ඉන්නවා. අපි මනෝවිද්‍යාව පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. මනෝවිද්‍යාව පිළිබඳව සංවාද මාලාවක දෙවෙනි සංවාදය තමයි අද අපි මේ විදිහට ආරම්භ වෙන්නේ. අදත් පසුගිය වැඩසටහනේදී වගේම කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහත්මයා අපත් සමග එකතු වෙලා ඉන්නවා සාකච්ඡාව සඳහා. අද අපේ මාතෘකාව වෙන්නේ ළමයින්ගේ විභාග සම්බන්ධයෙන්. බොහෝ වෙලාවට අපේ ලංකාවේ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ විභාග පිළිබඳව ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය, ඊළඟට අපොස සාමාන්‍ය පෙළ විභාගය, ඊළඟට උසස් පෙළ විභාගය. මේකදී අපි දැකපු සහ අහපු දෙයක් තමයි ළමයින්ගේ මානසිකත්වය මේ විභාග මානසිකත්වයෙන් බිඳ වැටෙනවා කියන එක. ළමයි රෝගාතුර වෙනවා කියන එක පිළිබඳව බොහෝ චෝදනා එල්ල වෙනවා. විභාගේ නවත්තන්න පවා සමහර අවස්ථාවලදී රජයට යෝජනා කරන තැනට මේ විභාග සූදානම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමහර දරුවන්ට නේවාසිකව ප්‍රතිකාර ලබන්න වෙන තැනට පවා වැඩසැලසිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි මනෝවිද්‍යාවේදී කතා කරද්දී මම හිතන්නේ අපි අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම දරුවෙක් කොහොමද විභාගයට සූදානම් කරන්නේ නිවැරදි විදියට, ඒ වගේම දරුවෙකුට පාඩම් කරන්න පුළුවන් පරිසරයක් කොහොමද ගොඩනගන්නේ, දරුවාගේ මතක ශක්තිය වැඩි දියුණු කරන්න කොහොමද දෙමව්පියන් කටයුතු කරන්නේ කියන එක පිළිබඳව අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතුයි. දරුවන් රෝගී නොකර නිවැරදි මානසිකත්වයෙන් යහපත් පුරවැසියෙක් හැටියට විභාගයකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. මම කැමති පළමුවෙන්ම විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහත්මයාගෙන් අහන්න කොහොමද ඇත්තටම ළමයෙක් විභාගයට සූදානම් කිරීම විද්‍යාත්මකව ඔබ පැහැදිලි කරන්නේ? ඔය ඇත්තටම මේ දරුවෙකු විභාගයට නෙවි සූදානම් කරන්න ඕන අධ්‍යාපනය වෙනුවෙන්. ඒක තමයි පළවෙනිම දේ. නමුත් අපිට විභාගවලට සූදානම් කරන්න වෙලා තියෙනවා මේ අධ්‍යාපන රටාව නිසා. ලංකාවේ සූදානම් කරන විභාගයට. ඔව්. ඉතින් මේ විභාගයට සූදානම් වීමේදී දරුවෝ විවිධ පීඩනවලට ලක් වෙනවා. ඒක ප්‍රධාන දේනේ. ඉතින් ඒතකොට මේ පීඩනයට ලක් වෙන්න විවිධ හේතු බලපානවා. එක පැත්තකින් මේ දරුවන්ගෙම තියෙන ගැටලු. දැන් උදාහරණයකට ගත්තාම සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝ මේ විභාගවලට බයක් දක්වනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී කරන ප්‍රශ්න වලට උත්තර දීම වලදී එහෙම නැත්නම් අර ආදර්ශ විභාග ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී අය හොඳින් කරනවා. නමුත් විභාග වලට ගියාම අපිට කියනවා අපි විභාගයට හරියට කරගන්න බැරි වුණා. අර පාඩම් කරපු දේවල් මතක නැති වුණා. ඒක සමහර වෙලාවට අන්තිමටම ගිහිල්ලා සමහර විභාග වලට යන්නෙම නැතු වෙනවා. ඉතින් ඒ දේවල් එකපාරක් නෙවෙයි සමහර වෙලාවට මේක දිගින් දිගටම සිද්ධ වෙන්නට පුළුවන්. ඒතර මේක ඈත තියෙන ප්‍රශ්නේ තමයි විභාග වල තියෙන බය. මේ බය ඇති වෙන්න කරුණු කාරණා කීපයක් බලපානවා. එකක් තමයි ඒ දරුවෝ සමහරලාට හිතනවා මේ පර්ෆෙක්ට්ම වෙන්න ඕන කියලා. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ වෙන්න ඕන, ඉහළම ලකුණු ගන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයට වඩා අනිත් අයට වඩා ලකුණු ගන්න ඕන. එහෙම නැත්නම් ඉහළම ලකුණු ගන්න ඕන. රෑන්ක් එකටම යන්න ඕන කියලා ලොකු තදබල විශ්වාසයක ඉන්නවා. මේ විශ්වාසය කොයිම මොහොතක හෝ සැලෙනවා නම්, ඒ කියන්නේ ඒක කරගන්න බැහැයි කියලා අවිනිශ්චිතතාවයක් ඇති වුණොත් එහෙම ඒ අයට අර තමන්ගේ දක්ෂ දේවල්වත් ඉටු කරගන්නට බැරි වෙනවා. අනිත් පැත්තට සමහර දරුවෝ බය වෙනවා දිගින් දිගටම තමන්ගේ පාඩම් ටික හරියට කරගන්න බැරි වුණොත් එහෙම ඒක පාඩම් කරන්න වෙලාවක් නැතුව හෝ පාඩම් කරපු ක්‍රමේ වැරද්දක් හෝ එහෙම නැත්නම් ඒ සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර කරගන්න බැරුව හෝ විභාගයට සූදානම් වෙන්න බැරි වුණොත් එහෙම නැත්නම් වෙනත් හේතු නිසා අපි හිතමු දෙගෙදර පාඩම් කරන පරිසරයක් නැති වෙලා එහෙම නැත්නම් ෆෝන් එකට හෝ වෙනත් දේවල් වලට ඇබ්බැහි වීමක් නිසා
පාඩම් කරගන්න බැරි වුණොත් එහෙම නැත්නම් පාසලට ක්ලාස් එකට යන්න බැරි වුණොත් ඒ පසිල අධ්‍යාපනයට අවශ්‍ය දැනුම ලබා ගැනීම අවස්ථා අහිමි වීම නිසා සමහරුන්ට විභාග වලට මුහුණ දෙන්නට බෑ. එතකොට විභාගෙට ලං වෙලා යන්නේ ආත්ම විශ්වාසකින් නෙවෙයි Tamanට සමත් වෙන්න පුළුවන් කියලා. ඒතර ඒ ආත්ම විශ්වාසය අඩුකම නිසාත් විභාග වලට බය වෙනවා. අනිත් පැත්තෙන් මේ විභාග වලට බය වීම සමහරවිට මේ දෙමාපියන් හා පාසලේ තියෙන ගැටලු නිසා වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දෙමාපියෝ සමහරවිට හැම වෙලාවෙම සංසන්දනය කරනවා දරුවෝ අනිත් දරුවොත් එක්ක. ඒතර අනිත් එක්කනට වඩා හොඳට ලකුණු ගන්න කියන පීඩනය දරුවට ලැබෙනවා. ඒකෙන් දරුවන් අතර තරංකාරීත්වයක් ඇති කරනවා දෙමාපියන් විසින්. ඔව් තරංකාරීත්වයක් ඇති කරනවා. ඒ පීඩනය වැඩි කරනවා තරංකාරීත්වය තුල. ඒක සමහරවිට දෙමාපියන්ගෙන් වෙන්න පුළුවන්, සමහරවිට ගුරුවරුන්ගෙන් වෙන්න පුළුවන්. එමෙන්න නැත්නම් ඒ අනිත් ළමයින්ගෙන් වෙන්නත් පුළුවන් සමහරවිට ලකුණු අඩු වෙන ගමන් ඒක ළමයින්ව කොටසක් කොන් කරනවා ඒ වගේ වැඩද? ඔව් කරනවා. සමහරවිට ඉහළ ලකුණු තිබෙලා ලකුණු අඩු වුනහම එයා අපහසුතාවයට පස් කරනවා, බුලින් කරනවා, ඒ වගේ දේවල් වෙන්නත් කොහොමද පුළුවන්. ડોක්ටර් මෙතන තරංගයකුත් තියෙනව නේද? දැන් සාමාන්‍යයෙන් අර ග්‍රාමීය පාසලක ඉන්න ළමයෙක් මේ නගරයේ ජනප්‍රිය පාසලකට දා ගැනීම සඳහා දෙමාපියන් අතර ලොකු තරගයක් තියෙනවනේ සමහර වෙලාවල් වල. ඔව් දැන් අපි ඒ වගේම ලංකාවේ පළවෙනිය කරන්න දිස්ත්‍රික්කයේ පළවෙනිය කරන්න එහෙම තරගයකුත් තියෙනවනේ. ඔව් ඇත්තටම දැන් ශිෂ්‍ය විභාගය ගත්තොත් ඒ පාසලක් සෙවීම සඳහා ලොකු පීඩනයක් එන. ඒතකොට දෙමාපියන්ට ළමයින්ටත් වඩා දෙමාපියෝ මේ තරඟ පිටිපස්සේ ළමයිව උනන්දු කරනවා. ඉතින් උනන්දු කිරීම වැදගත්. නමුත් ඒක සමහරවල් දරුවට ලොකු පීඩනයක් වෙන්නට පුළුවන්. ඒකම සමහරලාට අපි දන්නවා දැන් පාසලක අගය කරන්නේ ගොඩක් වෙලාවට අධ්‍යාපනය ඉහළට යන අයනේ. ඒ අගය කිරීම කරන්නේ හැම වෙලාවෙම ඒ විදිහට. ඒතර මේ හැලෙන කොටසට උදව් කරනවා අඩුයි. හැලෙන අය සමහරලාට දිගටම හැල්ලා තියෙන පුළුවන්. ඉතින් මේකට සමාජ මාධ්‍යත් බලපාන සමහරලාට සමාජ මාධ්‍යවල අගය කිරීම වෙනවා. හැමෝම තමන්ගේ ප්‍රතිඵල දානවා. ඒවා බලනවා නේද? එහෙමනේ කරන්නේ දැන් සමහරලාට අපි ඉස්සර නම් උපාධියක් ගත්ත කියලා සමත් වුණා කියලා ගෙදර ඉස්සරහා අලවල තියන්නේ නැහැනේ. ඔව්. අනිත් අයට පේන්නත් එක ගමටම පේන්න. නමුත් අපි ඒක සමාජ මාධ්‍යවල ඒක ඇක්සෙප්ටඩ්. ඒ කියන්නේ පිළිගත් ක්‍රමයක්. ඔය දැන් ශිෂ්‍යත්ව විභාගේ ලකුණුත් දානවා, O level result sheet එකක් දානවා, A levelුත් එහෙමයි, උපාධිය ගත්තහම ඔව් ඒක වරදක් කියලා නෙමෙයි මම කියන්නේ. ඒ තමන්ගේ සතුටට දාන්නේ. ඔව්. නමුත් සතුටට අපි ගෙදර ඉස්සරහා අපේ අලවල තියාගත්තේ නැහැනේ. නැත්නම් අපි සමාජ මාධ්‍ය දැම්මහම ඊට වඩා ජනකායකට මේක පේනවා. දැන් සමාජ මාධ්‍ය වෝල් එකේ අලවල, බිත්ති අලවල තියෙන්නේ. ඒක සමාජ මාධ්‍ය වල තියෙන ස්වභාවය. ඒක අපිට පේන්නේ නැහැ මේක අපි මේ මුළු ලෝකෙටම කියනවා කියන එක පේන්නේ නැහැ. අපිට පේන්නේ අපේ සතුට ප්‍රකාශ කරනවා කියන එක විතරයි. ඒකට දාන එක්කනගේ පැත්තෙන් බැලුවම මේකේ වරදක් නැහැ. නමුත් ඒකේ බලපෑම මුළු ලෝකෙටම එනවා. ඒතර විශේෂයෙන්ම තමන්ගේ වට ඉන යාළුවන්ට දරුවන්ට එයාට එනවා. ඒතර ලොකු ප්‍රෙෂර් එකක් එනවා මේක කරන්න ඕන කියලා. මේකේ දැන් මේ ආතතියේ භාගාතතියේ මේ ප්‍රෙෂර් එකේ හොඳ පැත්තක් තියෙනවා. දැන් අපි ආතතිය ගැන ගත්තොත් එහෙම ආතතිය යම්කිසි මට්ටමකට තියෙන්නත් ඕනේ විභාග වලට මොන දෙල හොඳට කරන්න. ආතතිය නැත්තම් මිනිස්සු විභාග කරන්නේ නැහැ. එහෙනම් ડોක්ටර් කියන්නේ ආතතිය කියන එක තියෙන්න ඕන කියලා. ඔව් යම්කිසි මට්ටමකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආතතිය කියන්නේ මේක කරන්න ඕනේ කියලා පීඩනය. එහෙම නැත්තම් වැඩ කරන්නේ නැහැ. දැන් ඒක විද්‍යාව නැත්නම් කම්මැලි වෙනවා, උමනාවක් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් දෙන්න තියෙනවා. යම්කිසි මට්ටමකට වඩා ගියොත් තමයි අපිට මේ ඒ ආතතිය වැඩිවීම නිරීක්ෂණය කරන්න පුළුවන්. අපිට ඒක ප්‍රස්ථාරයක් තියෙන. ඒ ප්‍රස්ථාරය අපිට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් ඒකේ ප්‍රස්ථාරය දැක්කහම පේනවා තමයි යම්කිසි මට්ටමකට දැන් ඔබට පේනවා මේ මට්ටමට වඩා ඉහළට ගියාට පස්සේ අපව අර කාර්යක්ෂමතාවය කියන දේ අඩු වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය කිරීමේ හැකියාව අඩු වෙලා යනවා. මේ ප්‍රස්ථාරය ඊට එහාට ගියාට පස්සේ මේ තිරය දක්වන විදිහට. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න තමයි දරුවා උනන්දු කිරීම ඒ අයට මේ ලබා දෙන ඒ ප්‍රෙෂර් එක යම්කිසි මට්ටමක ප්‍රශස්ත මට්ටමක තියාගන්න ඕනේ. ඒකට වඩා වැඩිනොත් වෙන්නේ ඒ දරුවාගේ හැකියාව නඩු වෙලා යන එක. ඒක එක පැත්තක්. අනිත් පැත්තට තමයි මේ දරුවා සමහරලාට විභාගයේදී බීතිකාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ විභාග මධ්‍යස්ථානයේදී බීතිකාවක් ඇති වෙන්න පුළුවන්. මේ විභාග මධ්‍යස්ථානයේදී ඇති වෙන බීතිකාව සමහරලාට මේ දැන් විභාගයට ගියාට පස්සේ ප්‍රශ්න පත්‍රය දැක්කම සමහරු බය වෙන අය ඉන්නවා. ඒ කියන්නේ මේක තමන් හිතාගෙන දීත් මතක නැහැ. එතකොට ඒ වෙලාවේදී හරියට ප්‍රශ්න පත්‍රය කියව ගන්න වෙන්නේ නැහැ. එතකොට සමහරට ගෙදර ඇවිල්ලා තමයි අර අතහැරිච්චව දකින්නේ. ඒක අර ඒ දරුවාගේම ඇඟේම තියෙන දෙයක්. මොකද කාංසා තත්ත්වය. දැන් සමහර ළමයි ඉන්නවා අනිත් අයට වඩා ටිකක් අර කාංසා තත්ත්වය වැඩි අය. ඒ වගේම විෂාදයෙන් පෙළෙන අය. මේ වගේ අය සමහරලාට විභාගාදිතය වැඩි. මොකද ඒගොල්ලෝ පොඩි දේවල් වලටම කලබල වෙනවා. පොඩි දේවල්ම තැති ගන්නවා. ඒ වගේ කාංසා රෝග තත්ත්ව තියෙන අයටත් මේ වගේ විභාග ආදති වැඩි වෙන්නට පුළුවන්. එතකොට ડોක්ටර් මේ ඔබ වරක් නිකන් අපි සාකච්ඡා කරමින් ඉඳිද්දි කිව්වා මේ සමහර ළමයි ලෙඩ වෙලා එනවා කියලා මානව විද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගන්න මේ විභාග ප්‍රශ්නේ හින්දා. මොන වගේ ළමයින්ද මේ විදිහට ලෙඩ වෙන්නේ? මොනවද උන්ට
සිදුවෙන දේ. ඕ දැන් ඇත්තට මේ තත්ත්වය අඳුනා ගන්න එක වැදගත්. කොහොමද මේ වෙනස්කම් කියන්නේ විභාග ආතතියක් තියෙනවා නම් ඒ දරුවන්ගේ වෙනස්කම් ඇති වෙනවා. සමහරලාට එයාට වෙනදට වඩා තරහ යන්නට පුළුවන්. ඒ වගේම තමයි ඒක දෙමව්පියන් එක්කද ගුරුවරු එක්කද කොහොමද තරහ යන්නේ? ගුරුවරු එක්ක දෙමාපියෝ සමග සහ යහළුවන් සමග. එතකොට ඒ අය සමහරලාට වැඩිපුර මේ පාසල යෑම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පොත්පත් පාඩම් කිරීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අය මේ වෙනද පාඩ කරන පාඩමක්වත් නොකර ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහර අයට නිින්දේ ප්‍රශ්න එනවා. එයා නිදා ගැනීම අඩුයි එහෙම නැත්නම් නිදිමත වැඩි. ওই දෙකෙන් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම විවිධ ඇබ්බැහි වලට යන්න පුළුවන්. නිදිමත වැඩිවීමත් වෙන්න පුළුවන්, නිදිමත අඩුවීමත් වෙන්න පුළුවන්. අඩුවීම වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ඇබ්බැහි වලට යන්න පුළුවන්. දුරකථනයට ඇබ්බැහි වීම, ටීවී එකට ඒ වගේ දේවල් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් වෙනවා. කලාතුරකින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වෙන්නත් පුළුවන්. ඒ දේවල් වලට ඇබ්බැහි වීමුත් මේ අයගේ දකින්නට පුළුවන්. ඒ වගේම මේ අය සමහරලාට ගොඩක් දුකෙන් ඉන්න ගතියක්, සමාජය ගැන කලකිරීමක්, තමන් ගැනම කලකිරීමක් ඒ වගේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ළමයෙකුගේ ලක්ෂණ තියෙනවා නම් මේක විභාග ආතතිය හෝ වෙනත් ආතතියක් වෙන්නට පුළුවන්. විෂාදය වගේ වෙන්නත් පුළුවන්. නමුත් අපි සැක කරන්න ඕන මේ විභාග ආතතිය ගැටලුවක් වෙන්න පුළුවන් කියන ඉතින් මේ වගේ අවස්ථාවකදී දෙමාපියමකට මැදිහත් වෙන්න ඕන. විභාග පිළිබඳ මේ තියෙන බය අඩු කරන්න. දැන් අපි අර කලින් කිව්ව එකටම තව එකතු කරන්න ඕන දෙයක් තමයි අපි දෙමාපියෝ ගොඩක් සමහර වෙලාවට මේ දරුවාගේ අර හැකියාවට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. මේකත් වැදගත්. ඒ වගේම ওই කියන වෙනස්කම් දෙමව්පියන්ට තෝරා බේරා ගන්න බැරි වෙන අවස්ථාවලුත් තියෙනවා වගේ නේද? සමහර වෙලාවට හිතනවා නිකන් මහන්සි වෙලා නිදා ගන්නවා කියලා, කම්මැලි වෙලා මූ කියලා. බනින වෙලාවල් තියෙනවා. දරුවාව තේරුම් ගැනීම ඉතාම වැදගත්. දරුවාට සවන් දීමේ ගැටලු ගැන ඇසීම ඒ වගේ වෙලාවට දැන් මේ කම්මැලිකම මඟ අරිනවා කියනට වඩා මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා අඳුරගන්න එක වැදගත්. ඒ වගේම දරුවාට කරන්න පුළුවන් ප්‍රමාණය දරුවාගේ හැකියාව අනුව තේරුම් ගන්න එකත් වැදගත්. දැන් සමහරලාට ලකුණු ගන්න උපරිම ප්‍රමාණය වෙන්න පුළුවන් ගන්න හැම ළමයන්ටම ඉහළම ලකුණු ගන්න බෑ. ඔව් පැහැදිලි. ඒකට අපි ඒ දරුවාට යථාර්ථවාදීව මහන්සි වුණාම ගන්න පුළුවන් එයාගේ ප්‍රමාණය අඳුරා ගැනීමක් කරන්න ඕන. ඒක තමන්ට බැරි නම් ඒක බුද්ධි පරීක්ෂණයක් කරලා අපිට මේ සෞඛ්‍ය සේවකින් ඒ ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නට පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවේදී දරුවාගේ හැකියාවන් අඳුනගෙන දරුවාගේ ප්‍රමාණය හඳුනගෙන යම්කිසි විදියකට මේ යථාර්ථවාදී මේ ප්‍රමාණයක් අපිට දරුවාට බලාපොරොත්තු තියාගන්න ඕන. අදි බලාපොරොත්තු තියාගන්න නැතුව. ඒ මොකද අදි බලාපොරොත්තු තියාගත්තම තවත් මේ පීඩනය වැඩි වෙනවා. ඒක දෙමාපියන්ට කරන්න පුළුවන් දෙයක්. ඒතකොට දරුවාගේ මොන හරි අධ්‍යාපනයේ ගැටලු තියෙනවා නම් පාඩම් අඩුවීමක් වෙන්න පුළුවන්, යම්කිසි කොටසක් තේරුම් ගැනීම අඩුවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යන ප්‍රාන්තිවල හෝ පාසලේදී දේවල් හරියට ගැන්නිලා නැති වෙන්නට පුළුවන්, පොතපත අඩුපාඩු වෙන්න පුළුවන්. ඒවා පුළුවන් විදිහට ඒවට මේ ඒ උපකාර කරන එක ඒක නැවත නගා සිටවන්නට. ඉතින් ඒවා ඉතාම වැදගත්. ඒ වගේම නිින්ද සහ හොඳ ආහාර වේලක් ආර්ථික ප්‍රශ්න තියෙන පුළුවන්. නමුත් සම්බර ආහාර වේලක් ලබා දෙන එක ඉතාම වැදගත්. ඒකත් ආහාර වේලත් ඉතාමත් වැදගත් කියලා ඉතාම වැදගත් සම්බර ආහාර වේලක් ලබා දෙන එක. මොකද ආහාර වේල් මිස් වුණාට පස්සේ දැන් සල්ලි තිබුණත් ආහාර තිබුණත් සමහරලාට මේ පන්ති ගොඩක් තියෙනකොට කෑම අතපහුව වෙනවනේ. ඒකත් මොළයට බලපාන්න පුළුවන්. මේ ආතතිය වැඩි වෙන වගේම මතක ශක්තිය අඩු වෙන. ඒ වගේම නිින්ද. දැන් පාඩම් ගොඩාක් තියෙන කියලා නිදි මරාගෙන සමහරු පාඩම් කරනවානේ. නමුත් පැය 5ක් හෝ 6ක් අනිවාර්යයෙන්ම නිදා ගන්න ඕන. මොකද නිින්ද තුලින් මොළය අර රිෆ්‍රෙෂ් වෙනවා. ඒ කියන්නේ අර තියෙන විඩාව අඩු වෙලා යනවා. ඒ වගේම මොළයට අර කෙටි කාල මතකයේ සිට දීර්ඝ කාල මතකයේ දක්වා මතකයේ තොරතුරු තැම්පත් කිරීමේ හැරවීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට මතක ශක්තිය වැඩි වෙන්නේ නිින්ද තිබුණොත්. නිින්ද අඩු වුණොත් කොච්චර පාඩම් කරත් අර හිල් වෙච්ච කලයකට වතුර දානවා වගේ ඒවා පිට වෙලා යන්න පුළුවන්. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි මේ දරුවන්ට. ડોક્ટર මොනවා හරි තියනවාද දැන් අපේ හුඟක් වෙලාවට තියනවා අපි දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියනවා දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන ක්‍රම ඊට පස්සේ විභාගය ජය ගන්නා ක්‍රම කියලා විවිධ උපදේශකවරු විවිධ නම් වලින් පෙනී ඉන්න උපදේශකවරු විවිධ දේශන කරනවා වැඩමුළු කරනවා මේක ඇත්තටම යථාර්ථවාදීද ඇත්තටම එහෙම දෙයක් කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක විග්‍රහයක් තියනවාද මේ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන්න සහ ඔවුන්ගේ විභාගය ජය ගන්න ඒක පිළිබඳව මේ පොදුවේ සියලුම මේ වැඩසටහන් වලට අපිට අත්දැකීමක් කරන්න බෑ. නමුත් ඒ සමහර වැඩසටහන් වල අපි දකිනවා විද්‍යාත්මකව කරන දේවලුත් තියෙනවා මතක ශක්තිය වර්ධනය කර ගන්නට. එහෙම නැත්නම් පිළිමත්ම පාඩම් කරන්න කොහොමද කියලා දෙන. ඒ වගේම සමහර වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන් වලදී පවා දරුවාට සමහරවිට තවත් පීඩනය වැඩි වෙන විදිහේ ක්‍රමවේද කියලා දෙනවා. අනවශ්‍ය බලාපොරොත්තු ලබා දෙනවා. ඒ වගේම මේ යථාර්ථවාදී නොවන ඉලක්ක ලබා දෙනවා. ඉතින් ඒවා හොඳට තෝරා බේරාගෙන
ඒකේ ඉදිරිපත් කරන පුද්ගලයන් පිළිබඳව අවබෝධ කරගෙන ඒ කරුණු පිළිබඳව අවබෝධ කරගෙන තමයි ඒව කරන්න ඕන. අනිත් එක තමයි මේ කිසිම ක්‍රමවේදයක් හැම පුද්ගලයාටම එකම විදියට ගැලපෙන්නේ නැහැ. තමන්ට ගැලපෙන ක්‍රමයක් තියෙනවා. දරුවාගෙන් දරුවාට ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට ඒ ගැලපෙන ක්‍රමේ වැඩමුළුවක විතරක් නෙවෙයි. දැන් අපෙන් ඇහුවත් අපි කියන දේ ඒ දරුවාට නොගැලපෙන්නට පුළුවන්. තමන්ම තමයි මේ සියලු තොරතුරු අරගෙන තමන්ට ගැලපෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකට දෙමාපියන් උදව් කළ යුතුයි කියලා ඒක කියන්නේ. ඔව් ඒක තමන්ටම ඒක තත්තරද ක්‍රමයට අනු වෙන්න පුළුවන්. දෙමාපියන් කතා කරලා තමන්ටම සුසු ක්‍රමවේද තමන්ම තමයි මෙතන ඉගෙන ගන්න වෙන්නේ. අර එතන තියෙන මූලික සාධක විතරයි අනිතට කියන්න පුළුවන්. ඩොක්ටර් අතරම අපි මම පාසල් යන කාලේදී ඇහුවා එක්තරා පුද්ගලයෙක් අපි දන්න හඳුනන තවමත් ඔහු අපේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔහු ඉතාමත්ම දක්ෂ ශිෂ්‍යයෙක් එක්තරා පාසලක. ඔහු පස්සේ වෛද්‍ය විද්‍යාලයට ගියා උසස් පෙළ සමත් වෙනවා. නමුත් වෛද්‍ය විද්‍යාලයේ ඔහුට ඉන්න පුළුවන් වුණේ අවුරුද්දක් විතර වගේ කෙටි කාලයක්. ඔහු මානසික ප්‍රතිකාර ලබාගෙන පසුව ගෙදර ඇවිල්ලා අර වෛද්‍ය විද්‍යාව හදෑරීම අතර දාලා වෙනත් රස්සාවක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. රස්සාවක් නෙවෙයි ඇත්තටම. ගෙදර පොඩි ව්‍යාපාරයක් කරගෙන. මේ වගේ උදාහරණ තියෙනවද ඔබට පෙන්වන්න පුළුවන් මේ ගිහිල්ලා අමාරු වැටිච්ච අධ්‍යාපනයට ගිහිල්ලා ඒක අතරමඟ කඩාකප්පල් වෙච්ච ඒ වගේම මේ අධ්‍යාපනය අතහැරලා දාපු අය මානසික ප්‍රශ්න හින්දා. ඔව් අධ්‍යාපනය අතහැරලා දාන්න වෙන්න පුළුවන්. විවිධ හේතු තියෙන පුළුවන්. සමාජීය ප්‍රශ්න, මානසික ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් සමහර උපාධි වල නම් වෛද්‍ය අධ්‍යාපනය වලත් ඒ අර මගදී තියෙන උපාධි වල ඒ උපාධිය කරන්න බැරුණත් ඒ කරපු නෑ ඒ කරපු ප්‍රමාණයට අනුව උපාධිය ලබා දීමේ ක්‍රමවේද තියෙනවා. ඊට වඩා වෙනස් උපාධියක් ලබා දෙන ක්‍රමවේද තියෙනවා. මොකද දැන් අපි අවුරුදු 5ක උපාධිය අවුරුදු 3ක් කරලා ඉවර වුණොත් ඒ ඉගෙන ගත්ත දේ එයා පාස් වෙලා තියෙනවා නම් එයාට යම්කිසි උපාධියක් ලබා දෙන්න ඕනනේ. අපි උදාහරණයක් ගත්තොත් MBBS නැතුව වෙන උපාධියක් එයා මුල් අවස්ථාවේදී විභාග ඒ විෂයන් පාසල තියෙන පුළුවන් එකම විෂය නෙවෙයි දිගට තියෙන්නේ. සමහර ලංකාවේ සමහර වෛද්‍ය විද්‍යාලවල ඒක කරගන්න බැරි වුණාට වෙනම උපාධියක් ලබා දෙනවා. ඒක වෛද්‍යවරයෙක් වැඩ කරන්න බැරි වුණාට එයා ලබාගත් සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඒ උපාධිය ඔස්සේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේ නම්‍යශීලී අපි කරන්න ඕන අධ්‍යාපනය. මොකද පටන් ගන්නකොට හැමෝටම කියන්න බෑනේ මේක අන්තිම වෙනකම්ම කරන්න පුළුවන් වෙයිද? නැත්නම් වෙනත් රෝග තත්ත්වයන් නිසා ප්‍රායෝගික අපහසුතාව වෙයිද? ඒ වගේ අධ්‍යාපනය අපි ෆ්ලෙක්සිබල් වෙන්නත් ඕන එක පැත්තකින්. අනිත් පැත්තෙන් එහෙම ගැටලු තියෙන අය සමහරලාට ඒ ගැටලු වලට අපිට ප්‍රතිකාර කරන්න ගන්නත් පුළුවන්. ඒකට උදව් කරන්නත් පුළුවන්. එහෙම බැරිම අවස්ථාවකදී තමයි මේ වගේ වෙන්නේ ඉතින්. ඩොක්ටර් එතකොට දැනට දැන් ඔබ කරාපිටිය ජාතික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥවරයා හැටියට කටයුතු කරනවා. ඔබට හමු වෙනවද මේ විභාග ප්‍රශ්න හින්දා විභාගයේ ගැටලු හින්දා එන ළමයි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගන්න ළමයි හමු වෙනවද? ඔව් අපිට විවිධ අවස්ථාවලදී හමු වෙනවා. අපේ සායන වලට එන ළමයි ඉන්නවා. අපි දැන් මේ කියපු හේතු තමයි ගොඩක් වෙලාට මේ දරුවන්ට තියෙන්නේ. ඒ කියන්නේ තාමත් දක්ෂ අය එනවා මානසික වැටිලා සමහරට 90 ගණන් ගන්න අය 100ක් ගන්න බැරුණා කියන අයත් ඉන්නවා. 90 ගණන් ගන්න කියලා 100ක් ගන්න බැරුණා කියලා. ඔව් එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න බෑනේ. නෑ ඒක ප්‍රශ්නකුත් වෙන්න බෑනේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගන්න බැරුණා කියලා එයා දුක් වෙලා ඒ ගානත් අඩු වෙන එක. ඊළඟ පාර. ඒකට මනෝවිද්‍යා ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍යද? එතකොට අපිට මම හිතන්නේ අම්මට තාත්තට තමයි මනෝවිද්‍යා ප්‍රතිකාර දෙන්න ඕනේ. නෑ අම්මා තාත්තා විතරක් නෙවෙයි දැන් අනිත් අයගේ එන එකෙන් එයාට ලොකු එක්ස්පෙක්ට් එයාට බලාපොරොත්තු තියෙනවනේ මෙහෙම ඉහෙලම උනේ නැත්තම් මම වැදගත් කෙනෙක් නෙවෙයි මම වැඩක් නැහැ කියන අදහසනේ එන්නේ තියෙන්නේ. දැන් එයාට එන ප්‍රශ්නේ තමයි දරුවට ඒ වගේ දරුවෙකුට මේ හොඳ කවුරුත් ආදරේ කෙනෙක් වෙන්න නම් ඉහළම ලකුණු ගන්න ඕන 95ට වඩා ගන්න ඕන 100ම ගන්න ඕන. ඔව් 95ට 100 දක්වා ගන්න ඕන. මම 5ට වඩා අඩුනොත් මම ආදරේ ලැබෙන්නේ නැහැ. මම ආදරේ ලැබෙන්නේ නැහැ කියලා. ආදරේ කරලා නොකල ආදරේ නොලැබෙන්න තරම් කෙනෙක්. ඒ තියෙන අර බිලිෆ් එක ඒ විශ්වාසය නිසා තමයි ඒගොල්ලෝ මානසික වැඩෙන්නේ. ඊට පස්සේ ඒ පිළිබඳ නෙගටිව් වෙනවා මට ඉගෙන ගන්න බෑ මට වැඩ කරන්න බෑ කියලා අනිත් ඒවාත් එනවා. ඒ අතන තමයි මූලය. ඒ මූලයට අපි වෙනස් කරගන්න ප්‍රතිකාර ලබා දෙනවා. ඒක බෙහෙත්ම නෙවෙයි මේ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ යා වැඩසටහන. ඒතකොට ડોක්ටර් ඒ ලකුණු අර 100 ගන්න බැරි වුණා කියලා එන කට්ටියනේ. ඇත්තටම අධ්‍යාපනයේ අතර දක්ෂ දරුවන් මේ පීඩනයේ හින්දාම රෝගීන් බවට පත් වෙලා මොනවත් කර කියා ගන්න බැරි අයත් ඉන්නවද? ඔව් ඒක දැන් අර දරුවොත් මොනවත් කර කියා ගන්න බැරි වෙනවා. ඊළඟ පාර අකුණු 30යි ගන්න එහෙම. එතකොට ඒ කියන්නේ ක්‍රමයෙන් අඩු වෙනවා යාගේ. ක්‍රමයෙන් නෙවෙයි ශනිකව අඩු වෙන්න පුළුවන්. ශනිකව අඩු වෙනවා. කරගන්න බැරුව බය වෙලා. එහෙම නැත්නම් විභාගෙට යන්නෙම නැති වෙනවා. වෙනත් දරුවොත් එනවා සමහරලාට ඒ දරුවන්ගේ හැකියාවට වඩා බලාපොරොත්තු වෙනකොට දරුවෝ හෝ දෙමාපියෝ හෝ මේ කවුරු හරි පීඩාවටපත් වෙනවා.
එහෙම නැත්නම් සමහරලාට අර මම කලින් කියපු අනිත් හේතු නිසා පීඩාවටපත් වෙලා ඒගොල්ලන්ගේ ලකුණු අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ අය අපිට තමන්ගේ හැකියාව අනුව තමයි ලකුණු හම්බෙන්නේ. ඒතකොට දැන් වෛද්‍ය විද්‍යාව තුළ කියලා ලකුණු වැඩි කරගැනීමේ මැජික් ක්‍රම නැහැ. නමුත් එයාගේ මානසික හොඳ ශක්තිමත් මුණ දෙන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. එතකොට ડોක්ටර් මේ අපි දැක්කොත් අපි මොනවද මේ දරුවන්ට මේ තත්ත්වයට පත් නොවී එන්න මොනවද දෙන්න පුළුවන් උපදෙස් අපිට? උපදෙස් තමයි විභාග පිළිබඳ කල්තියා සූදානම් වීම අවසානයේ දක්වා යන නැතු. ඒ වගේම සංවිධානාත්මක මේ පාඩම් කරන්න ක්‍රමවේදයක් හදාගෙන කාලසටහනක් හදාගෙන පාඩම් කරන එක. අනිත් දේ තමයි මේ දරුවාගේ හැකියාවන් අනුව උපරිම කිරීම විභාගයේ ප්‍රතිඵල ගැන ඉලක්ක තියාගෙන ඕන්ට වඩා තින්නවට වඩා තමන් උපරිම වැඩ කරන්න ඕන කියන බලාපොරොත්තුවෙන් වැඩ කිරීම තමයි ඉතාම වැදගත්. ඒ උපරිම බලාපොරොත්තුව සමහරලාට දරුවාගේ හැකියාව අනුව වෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් දරුවාට යම්කිසි හැකියාවක් තියෙනවා ඊට වඩා චුට්ටක් ඉහළින් තියාගන්න බලාපොරොත්තු. නමුත් නොලැබෙන බලාපොරොත්තු තියන් මේ මනස වෙහෙසවන එක ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. ડોක්ටර් එතකොට දැන් අපේ දැන් වර්තමාන ජන සමාජයට ඔබ පටන් ගනිද්දිම කිව්වා මේ සෝෂල් මීඩියා වල විභාග ප්‍රතිඵල දැමීම ජයග්‍රහණය කිරීම අපි උපාධි සහතිකයේ බිත්ති අලවගෙන හිටියේ නැතුණාට ගේ ඉස්සරහ තාප්පය ලැබුවේ නැතුණාට දැන් ඒකම තමයි වෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දි තව සමාජයේ ජන සමාජයේ තව පොඩි විරෝධතාවයක් ගොඩනගෙනවා. සමහර වෙලාවට ওই අපි දන්නවා ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරනවා ලංකාවේ පළවෙනියා, ලංකාවේ දෙවෙනියා, ලංකාවේ තුන්වෙනියා. ඒ වගේම සමහර දෙමව්පියන්ම දානවා මගේ ළමයාට ඒ 9යි, ඒ 4යි ඔහොම කියලා. ඊට පස්සේ මගේ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා කියලා. ඒතකොට දැන් තව මතයක් තියෙනවා පැහැදිලිවම මේ ශ්‍රී ලංකීය සමාජය තුළ මේ එක ළමයි පිරිසකගේ ජයග්‍රහණයන් මේ උලුප්පා දැක්වීම තුළින් තවත් ළමයි ලක්ෂ ගාණක් අධෛර්යමත් කරනවා කියලා. මේ ගැන ඔබට මොකද්ද කියන්නේ? ඔව් මේක දෙපැත්තම වෙන්න පුළුවන්. ධෛර්යමත් වෙන්න පුළුවන්, අධෛර්ය වෙන්නත් පුළුවන්. ඒක අපි විවේචනය කරන්නේ නැහැ. මොකද සමාජයේ ක්‍රමවේද වෙනස් වෙනකොට දැන් ඉස්සරහා විත්‍ය ගැලවෙන තුන දැන් විත්‍ය ගහන්න වැඩි දිනෙක කැමති නම් ඒක අපිට ගැටලුවක් නෙවෙයි වෛද්‍යවරු හැටියට. නමුත් ඉතින් ඒක ධෛර්යමත් වීම සමහරවිට වැඩිපුර වෙන්නේ ධෛර්යමත් වීමද අධෛර්යමත් වීමද කියන දේත් අපි හරියටම දන්නේ නැහැ. ඒක තක්සේරු කරන්න විදියක් නැහැ නේ. රිසර්ච් එකක් කරලා නැහැ. නමුත් අපිට උදව් කරන්න පුළුවන්. ඒකට අධෛර්යමත් වුණු අයට අපිට උදව් කරන්න පුළුවන්. ඔව්. පැහැදිලිව මම හිතන්නේ අද අපි කතා කළේ දරුවන්ගේ විභාග වලට මුහුණ දීමත් එක්ක දරුවන්ට ඇතිවන මානසිකත්වය මොකක්ද කියන එක පිළිබඳව අදත් අපිත් සමග සංවාදයට එකතු වුණා ගාල්ල ජාතික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහත්මයා. අපි ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. ඉදිරියේදීත් මේ වගේම මනෝවිද්‍යාත්මක විග්‍රහයකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.